දණ්ඩකම්ම වත්තුන්ගෙන් පස්සේ අනාපුච්චහා වරණ වත්තු. ආවරති කියලා කියන්නේ ඇයි? වරති කියලා කියන්නේ වැළකීම. දැන් නීවරණ කියලා කියන්නේ කුසල ධර්ම වළක්වන ධර්ම. තේනකෝපන සමේන චබ්බග්ගයා භික්ඛු උපජ්ජහායේ අනාපුච්චහා. මේක කාලයක් ආව චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා උපජ්ජහායේ අනාපුච්චහා. උපාධ්‍යයන් වහන්සේගෙන් අහන්නේ නැතිව සාමණේරාණං ආවරණං කරොන්ති. සාමණේරයන් වහන්සේලා ආවරණය කරනවා, වළක්වනවා. දැන් මේ ආවරණය කියන එක බුදුරජාණන් වහන්සේ දණ්ඩ කම්මේ විදියට පැනෙව්වේ මොකක්ද? සාමණේර නමකට මේ ආවරණය කිරීම. හැබැයි ඒක සිද්ධ කරන්නේ කවුද? උපාධ්‍යයන් වහන්සේ. එහෙම නැත්නම් උපාධ්‍යයන් වහන්සේ අනුදැනවදාළ භික්ෂුවක්. එහෙම නැත්නම් ඉන්න හැමෝටම ඉව කරන්න බෑ. හැබැයි මේ චබ්බග්ගී භික්ෂුන් වහන්සේලාත් මේ මැදට පැනලා ආර විදියට සාමණේර භික්ෂුන් වහන්සේලා එක් එක් කාර්යයන් තුළ වළක්වනවා. උපජ්ජහායා ගවේ සම්ති. ඉතින් උපාධ්‍යයන් වහන්සේලා අර සාමණේර හිමිවරුන් නැති වුනහම ඔන්න විමසනවා, හොයනවා. කතංනුකෝ අම්හාකං සාමණේර අන දිස්සන්ති इति. කවර හේතුවක් නිසාද නැත්නම් ඇයි මේ තමන් වහන්සේ යටතේ ඉන්නේ සාමණේර භික්ෂුන් වහන්සේලා පේන්නේ නැත්තේ? න දිස්සන්ති. භික්ඛු ඒවමාහංසු. භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේදී කියනවා ප්‍රකාශ කළා චබ්බග්ගයේහි ආවසෝ භික්ඛුහි ආවරණං කතං. එවත්නි චබ්බග්ගයේ භික්ෂුන් වහන්සේලා විසින් නුවහන්සේගේ සාමණේර හිමිවරුන් ආවරණයකට ලක් කරලායි තියෙන්නේ, වළක්වලායි තියෙන්නේ. උපජ්ජාය උජ්ජායන්ති කිහියන්ති විපාචෙන්ති. ඉතින් උපාධ්‍යයන් වහන්සේලා දොස් කියන්න පටන් ගත්තා. කතං ඉනාම චබ්බග්ගියා භික්ඛු අම්හි අනාපුච්චා. කොහොමනම් මේ චබ්බග්ගිය හාමුදුරුවරු අම්හි අනාපුච්චා අපෙන් අහන්නේ නැතුව ඒ විදිහට අම්හාකං සාමණේරාණං ආවරණං කරිස්සන්ති. මේ අපේ සාමණේරයන් වහන්සේලා. ඒ කියන්නේ තමන් වහන්සේගේ සාමණේරයන් වහන්සේලා තමන්ගෙන් අහන්න නැතුව කොහොමද ඒ විදිහට වළක්වන්නේ? යන්න එහෙම එපා ඔයත් උපාධ්‍යයන් වහන්සේ ඉන්න තැනට. යන්න එහෙම එපා ආචාර්යයන් වහන්සේ ඉන්න තැනට. ඒක වෙන වෙන භික්ෂුන් වහන්සේලා, චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා එහෙම වැළැක්වීම කරලා තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ පනවනවා න භික්කවේ උපජ්ජාය අනාපුච්චා ආවරණං කාතබ්බං. එනිසා මහණෙනි උපාධ්‍යයන් වහන්සේගෙන් අහන්නේ නැතුව විමසන්නේ නැතුව උන්වහන්සේ යටතේ ඉන්න සාමණේර හිමිවරුන් ආවරණං න කාතබ්බං. ඒ විදිහට ආවරණය කරන්න එපා කියලා, වළක්වන්න එපා කියලා. යෝ කරේ ආපති දුක්ඛටස්සාති. යම් භික්ෂුවක් ඒ විදිහට සිද්ධ කරනවාද දුෂ්කටාපත්ති වෙනවා. ඔක තමයි අනාපුච්චහාවරණ වත්තුව. විමසන්නේ නැතිව සාමණේර හිමිවරුන් වැළැක්වීම කියන කාරණේ. ඉතින් බලන්න ඊට අදාළ අට කතා කොටස. එතනදී අටුවාචාර්යන් වහන්සේ කියනවා න භික්කවේ උපජ්ජායන් අනාපුච්චහා ඉති. මොකක්ද මේ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ? එත් මෙතනදී තුම්හාකං සාමණේරස්ස අයං නාම අපරාධෝ දණ්ඩකම්මස්ස කරෝතහ ඉති තික්ඛත්තුන් උත්තේ. මෙන්න මේ විදිහට එනං යම් උපාධ්‍යයන් වහන්සේ නමක යටතේ ඉන්න සාමණේර හිමි නමක් නැත්නම් හිමිවරු. දැන් මෙතන කියන සාමණේරස්ස. එහෙනම් සාමණේර භික්ෂුන් වහන්සේ නමක් මොකක් හරි වැරද්දක් සිද්ධ කරනවා. අර විදිහට දඬුවමකට යෝග්‍ය වන්නා වූ යම් කටයුත්තක් සිද්ධ කරනවා. ඒ බඳු වෙලාවකදී ගිහිලා උපාධ්‍යයන් වහන්සේට කියනවා මොකක්ද? තුම්හාකං සාමණේරස්ස. එවත්නි නුඹ වහන්සේ යටතේ ඉන්නේ ඒ සාමණේර හිමිනමගේ අයං නාම අපරාධෝ මේ වැරද්ද තියෙනවා. ඒක නිසා දණ්ඩ කම්ම මස්ස කරෝත අස්ස ඔහුට දණ්ඩ කම්මං කරෝත. සුදුසු දඬුවමක් ලබා දෙන්න. ඉති තික්ඛත්තුන් උත්තේ. මෙන්න මේ විදිහට තුන් වතාවක් ප්‍රකාශ කළාම සචේ උපජ්ජායෝ දණ්ඩ කම්මං නකරෝති. යම් මේකින් උපාධ්‍යයන් වහන්සේ අර සාමණේර හිමිනමට දඬුවමක් දෙන්නේ නැහැ. ඒ වෙලාවේදී සයංකාතුන් වට්ටති. තෙමේම අර සාමණේර හිමිනමට දඬුවමක් ලබා දීම සිද්ධ කිරීම වටිනවා. හැබැයි මේ උපාධ්‍යයන් වහන්සේට තුන් යලක් කියලත් ඒක යුක්තියුක්ත විදිහට උපාධ්‍යයන් වහන්සේ ඊට ප්‍රතිකර්මයක් සිද්ධ නොකළ අවස්ථාවේදී සචේපි
ආදිතෝ උපජ්ජායෝ වදති යම් හේකින් මුලදිම උපද්දහනාංශ ප්‍රකාශ කර සිටනවා නම් යම් භික්ෂුන් වහන්සේ නමකට මයිහං සාමණේරාණං දෝෂේ සති ඇවැත්නි මගේ සාමණේර හිමිවරුන්ගේ යම් වැරද්දක් තියෙනවා නම් එම නුඹ වහන්සේ දැක්කොත් එම තුම්හේ දණ්ඩ කම්මං කරවත මගෙන් අහන්න දෙයක් නැහැ මට කියන්න දෙයක් නැහැ නුඹ වහන්සේම සුදුසු දඬුවමක් එයාට සිද්ධ කරන්නට ඉති කාතුන් වට්ටති ඔය විදිහට මුලින්ම ඒ අවසරය ලබා දීලා තියෙනවා නම් කියලා තියෙනවා නම් කමක් නැහැ ඒ දඬුවම සිද්ධ කරන්නට කියලා කියනවා යතාච සාමණේරාණං එවං සද්දි විහාරික අන්තේ වාසිකානම්පි දණ්ඩකම්මං කාතුම් වට්ටති. ඒක සාමණේර හිමිවරුන්ට විතරද ඔය දඬුවම? යම්සේ සාමණේර හිමිවරුන්ටද ඒ විදිහටම සද්දි විහාරික අන්තේ වාසිකානම්. එතන සද්දි විහාරික අන්තේ වාසික කියන්නේ කාටද? ටීකාව කියන පැහැදිලිවම මේ කියන්නේ උපසම්පන්නේ සන්දාය. උපසම්පන්න භික්ෂුන් වහන්සේලාට වුණත් ඒ විදිහට ඉන් දඬුවම් කටයුත්ත සිද්ධ කරන්නට වටිනවා කියලා කියනවා. ඊළඟට පෙළේදී අපට එනවා තේනකෝපන සමනේ චබ්බග්ගියා භික්ඛු තේරාණං භික්ඛූණං සාමණේරේ අපලාලෙන්ති. ඔන්න ඒක සිදුවීමක් වෙනවා මොකද චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? තේරාණං භික්ඛූණං අර තෙරුන් වහන්සේලාට අයත් වන්නා වූ සාමණේරේ අපලාලෙන්ති. සාමණේර හිමිවරුන් අපලාලෙන්ති. අපලාලේති කියලා කියන්නේ මොකක්ද? ලාලේති කියලා කියන්නේ අපි නිකන් ඔය දැන් භාෂාවෙන් කියන්නේ නලවනවා කියලා. ආන්ගේ අදහසම තමයි ඔය කියන්නේ. ඉතින් මුන්නහන්සලා මොකද කරන්නේ? අර චබ්බග්ගී භික්ෂුන් වහන්සලා පොඩි සාමණේරයන් වහන්සලා ගාවට ගිහලා මෙන්න මේ පාත්‍රය තියාගන්නකො. මේ ඉඳුල්කඩේ තියාගන්නකො. මේ පත්කඩේ මේ චීවරේ. ඔන්න ඔය විදිහට අර ඒ අය යම් පෙළඹවීමක් සිද්ධ කරනවා. එහෙම නැත්නම් ඔබ වහන්සේ මට මෙන්න මේක කරලා දෙන්නකෝ. මගේ චීවරය හොදලා දෙන්නකෝ. මගේ කුටිය නැත්නම් යම් කටයුතු සිද්ධ කරොත් එම මම ඔබ වහන්සේට මේ පාත්‍රයක් දෙන්නම්. චීවරයක් දෙන්නම්. ඔන්න ඔය විදිහට තමන් කෙරේ පොළඹවා ගන්නවා. ඒ කියන්නේ සාමණේරේ ඒක තමයි අර අපේ භාෂාවෙන් නලවනවා කියලා කියන්නේ. ඒ බඳු අර නොමනා විදිහට සංග්‍රහයන් සිද්ධ කරනවා. තේරා තෙරුන් වහන්සේලා සාමං දන්ත කට්ටම්පි මුඛෝදකම්පි ගන්හන්තා කිලමන්ති. ඉතින් අර සාමණේර හිමිවරුන් උපාධ්‍යයන් වහන්සේලාට ආචාර්යයන් වහන්සේලාට ඒ විදිහට අර දෙහැටි දඬු පිළිගැන්වීම මුඛෝදක ලබා දීම ඒ ආදී කිසිවක් සිද්ධ කරන්නේ නැහැ. ඒක නිසා ඒ තෙරුන් වහන්සේලා සාමං කිලමන්ති. ඉතින් ඒ භික්ෂුන් වහන්සේලා වෙහෙසටපත් වෙනවා. ඇයි? මොකද අර සාමණේර හිමිවරුන් අර විදිහට අයථා ලෙස පොළඹවගෙන ඉන්නේ චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා විසින්. එක ඒවා අරවා මෙනවා දෙනවායි කියලා. භගවතෝ ඒතමත්තං ආරෝචේසුම් භාග්‍යතුන් වහන්සේට ඔය කරුණ සලකලා න භික්කවේ අඤ්ඤස්ස පරිසා අපලාලේ තබ්බා. ඒක නිසා කියනවා මහණෙනි අඤ්ඤස්ස පරිසා තමාට අයිති නොවන්නා වූ අන් කෙනෙකුට අයිති වන්නා වූ පිරිසක් වෙයිද ඒ අය න අපලාලේ තබ්බා. ඒ විතරක් නොඑක් විද ආකාරයෙන් පොළඹවලා තමාගේ පැත්තට ගැනීම ඒවා සිද්ධ කරන්න එපා කියලා. යෝ අපලාලේ ආපති දුක්ඛටස්ස. යම් භික්ෂුවක් ඒ විදිහට සිද්ධ කරනවා නම් එම භික්ෂුවට දුෂ්කට ආපත්‍යක් සිද්ධ වෙනවා කියනවා. දැන් බලන්න මෙතන ළඟ ළඟ සිද්ධීන් සමුදායක් එනවද? ඊළඟට කණ්ඨක සාමණේර වත්තු. තමත් එක් සිදුවීමක්. තේනකෝපන සමයේන ආයස්මතෝ උපනන්දස්ස සක්්‍යපුත්තස්ස කණ්ඨකෝ නාම සාමණේරෝ. ඔන්න ඔය කාලෙදී කණ්ඨක නම් වූ සාමණේර හිමි නමක් හිටියා. උපාධ්‍යයන් වහන්සේ කවුද? උපනන්ද ස්වාමීන් වහන්සේ. උපනන්ද ස්වාමීන් වහන්සේගේ එක් සාමණේර හිමි නම. මේ සාමණේර හිමි නම් මොකද කළේ? කණ්ඨකින් නාම භික්ඛුණින් දූෂේසි. කණ්ඨකී නම් වූ භික්ෂුණීන් වහන්සේ දූෂණය කළා. භික්ඛු උජ්ජායන්ති කිහියන්ති විපාචෙන්ති භික්ෂුන් වහන්සේලා දොස් කියනවා. කතං හිනාම සාමණේරෝ ඒව රූපං අනාචාරං ආචරිස්සති. කොහොමනම් මේ සාමණේර හිමි නමක් මේ වගේ අසාරූප්‍ය වූ නොගැලපෙන්නා වූ අනාචාරයක් සිද්ධ කරන්නටද? භගවතෝ ඒතමත්තං ආරෝචේසුං අනුජානාමි භික්කවේ දසහංගේහි සමන්නාගතං සාමණේරං නාසේතුං මහණෙනි මෙන්න මේ අංග 10න් මේ කියන කරුණු 10න් සමන්නාගත වන යම් සාමණේර හිමි නමක් වෙනවද? ඒ හිමි නමව තං නාසේතුං නසන්ට අනුදැන වදාරනවා. නසන්ට අනුදැන වදාරනවා. ඔතන නසනවා කියලා කියන්නේ මොකක්ද? ලිංග නාසනාවෙම නසන්ට කියලා. ඒ කියන්නේ භික්ෂුවගේ චීවර ඉවත් කිරීම කියන කාරණයෙන්ම නසන්ට කියලා. මොනවද කාරණා ටික? පානාතිපාතී හෝති. දැන දැන මේ භික්ෂුව ප්‍රාණඝාත මේ සාමණේර නම
මේ ප්‍රාණඝාතය සිද්ධ කරනවා. අදින්නා දායි හෝති. නොදුන් දේ සොරකම් කරනවා. අබ්‍රහ්මචාරී හෝති. බ්‍රහ්මචර්යාවේ වැරදිසේ හැසිරෙනවා. නැත්නම් ඒ විදිහට අර වැරදි කොහොමද? වැරදි කාමසේවණේ හෝ කාමසේවණයක් නැහැනේ නේද? ඒක නිසා අබ්‍රහ්මචාරී වෙනවා. මේ තුන සේවනයක යෙදෙනවා. මුසාවාදී හෝති. බොරු කියනවා. මජ්ජපායී හෝති. මත්පැන් පානය කරනවා. මත්ද්‍රව්‍ය ගන්නවා. එහෙනම් මෙන්න මේ ඒ කියන්නේ මොනවද? මේ පළවෙනි ශික්ෂා පද පහ නේද? මේ ශික්ෂාපද පහ යම් සාමණේර නමක් කඩනවද ඒක එහෙනම් සුදුසු අවස්ථාවක් ඒ සාමණේර හිමි නසන්ට. ඒ වගේම තමයි බුද්ධස්සවන්නං භාසති. මේ තනත්ත භාග්‍යතුන් වහන්සේගේ නුගුණ කියන්නේ. ධම්මස්සවන්නං භාසති. සංඝස්සවන්නං භාසති. මිච්ඡාදිට්ඨිකෝ හෝති. බුදුරණවහන්සේ ප්‍රතික්ෂේප කර වදාළ ඒ වැරදි සාස්වත උච්ඡේද මේ ආදී දෘෂ්ටි ගන්නවා. ඒ වගේම තමයි භික්ඛුනී දූසකෝ හෝති. මේ සාමණේර හිමි නම භික්ෂුණී දූසකයෙක් වගට පත් වෙනවා. දැන් අපට ඒකාදස අභව්‍ය පුද්ගලයන් තුළ ඒ කියන්නේ මහානකමට සුදුසු නැති අය තුලත් කතා කරනවා භික්ඛුනී දූසක. දැන් මෙතනත් කතා කරනවා භික්ඛුනී දූසක. ඒ කියන්නේ මෙයා කොහොම කෙනෙක්ද? මේ කියන්නේ මේ මහාන වෙලා ඉද්දි මේ වගේ අනාචාරයක් සිද්ධ කරපු එක. දැන් අබ්‍රහ්මචාරී හෝති කියවනේ. ඒකිනුත් ඔක කියවෙන්නේ නැද්ද? ඒකිනුත් කියවෙනවා. අබ්‍රහ්මචාරී හෝති. ඉතින් මෙතනදී විශේෂයි භික්ඛුනී දූසකෝ කියන කෙනා එයා මහානකමටවත් සුදුසු නැතුව යනවා. නමුත් අර අබ්‍රහ්මචාරී කෙනා දැන් මුල් ශික්ෂාපද පහ බිඳුනයි කියලා එයා සිවුරු හැරලා අවශ්‍ය නම් එයා මහාන කරන්න බෑද? පුළුවන්. අන්න ඒකයි. අබ්‍රහ්මචාරී හෝති කියන තැන ඒ කාරණේ නැත්නම් ඒ ඉතිරි ඒ සාමණේර නමට ඉතුරු වෙලා තියෙනවා. ඒ වෙනසයි තියෙන්නේ. එනිසා භාගතුන් වහන්සේ දේශනා කරනවා අනුජානාමි භික්ඛවේ ඉමෙහි දසහංගේහි සමන්නාගතං සාමණේරං නාසේතුං. මෙන්න මේ කියන අංග 10න් කරුණු 10න් සමන්නාගත වෙන සාමණේර හිමි නමක නසන්ට අනුදැන වදාරනවා. ඔතන නසනවා කියලා කියන්නේ ලිංගනාසනාව. අපලාලන සිද්ධියක් ආවනේ. මොකක්ද මේ අපලාලනය කියලා කියන්නේ? අපලාලෙන්ති ඉති ඔන්න චබ්බග්ගේ භික්ෂුන් වහන්සේලාට පොඩි සාමණේරයන් වහන්සේ ළඟාවට ඇවිල්ලා මොකද කියන්නේ? තුම්හාකං පත්තං දස්සාම නුඹලට අපි පාත්‍රයක් දෙනවා. ඔබට මම පාත්‍රයක් දෙන්නම්කෝ. චීවරං දස්සාම. සිවුරකුත් දෙන්නම් මම. මේ මොකටද මෙහෙම කියන්නේ? අත්තනෝ උපට්ඨාන කරණත්තං සංගන්හන්ති. තමාට යම් දේ සිද්ධ කරගන්නට. අර උපාධ්‍යයන් වහන්සේට අදාළ උපාධ්‍යාය වතක කියවුනේ. ආන් ඒ වගේ චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලාත් මේ වගේ යම් පරිස්කාර ද්‍රව්‍ය අර සාමණේර හිමිවරුන්ට දීලා පොළඹවා ගන්නවා තමන්ගේ උපස්ථානයට. තමන්ගේ වතපිළිවෙත සිද්ධ කරවා ගන්න. අන්නේ විදිහට අයථා සංග්‍රහය තමයි ඔය අපලාලේති කියලා කියන්නේ නැත්නම් අර පොළඹවා ගන්නවා නලවනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ පනවා වදාරනවා න භික්කවේ අඤ්ඤස්ස පරිසා අපලාලේ තබ්බා. මහණෙනි එහෙම කරන්න එපා. අඤ්ඤස්ස පරිසා වෙන කෙනෙකුට අයිති වන්නා වූ පිරිසක් ඉන්නවද? ඒ අය ඒ විදිහට පොළවා ගැනීම යුතු නැහැ. මෙතනදී කියන එත්ත සාමණේරාවා හොන්තු උපසම්පන්නාවා. ඒ විදිහට පොළඹවා ගැනීම සාමණේර හිමිවරුන් සාමණේර භික්ෂුන් වෙන්න පුළුවන් නැත්නම් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා වන්ට පුළුවන්. එහෙමත් නැතිනම් අන්තමසෝ දුස්සීල භික්ඛුස්සාපි පරිසස්ස. ඒ වාක්‍ය බලන්න. අන්තමසෝ දුස්සීල භික්ඛුස්සාපි පරිසස්ස පරිස භූතේ භින්දිත්වා ගන්හිතුං න වට්ටති. අඩුම තරමේ මේ සිල්වත් භික්ෂුන් වහන්සේ නමකගේ පිරිස කඩන්න එපා නෙමෙයි එපා කියලා නෙමෙයි මේ කියන්නේ. එහෙනම් අන්තමසෝ අඩුම තරමේ දුස්සීල භික්ඛුස්සාපි දුස්සීල වූ භික්ෂුවකගේ පිරිස වගටපත් වුණු පරිසස්ස පරිස භූතේ. මේ දුස්සීල භික්ෂුවකගේ ඒ පිරිසට එකාස් වෙලා ඉන්න අය ඉන්නවද? ඒ බඳු අය වුණත් බින්දිත්වා ගන්හිතුක් නවට්ටති. බිඳවලා තමන්ගේ පාර්ශවයට අර විදිහට පොළොබවලා ගන්න එක වටින්නේ නැහැ කියලා කියනවා. එතකොට අර දේවදත්ත ස්වාමීන් වහන්සේගේ පැත්තට ගිහපු අර 500ක් භික්ෂුන් වහන්සේලා හපව කඩාගෙන ආවනේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඒක දුෂ්කරයක් දෙත. මේක තමයි කියන්නේ එතනදී ඇත්තට මුනේ මොකක්ද? දේවදත්ත ස්වාමීන් වහන්සේ ඒ පිරිස එක්කගෙන ගිහිල්ලා එහෙම වැරදි දෙයක් තුළ සමාදන් කෙරුවට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගිහිල්ලා
ආදීනවං පන වත්තුන් වට්ටති. මෙයාට ආදීනව කියන්ට වටිනවා නේද? අන්නේ ආදීනව පෙන්වීම ශීර්ෂයෙන් තමයි ධර්ම කතාවක් සිද්ධ කරලා රැගෙන ආවේ. නැතු මේ විදිහට යම් යම් පෙළඹවීම් සිද්ධ කරලා නෑ එහෙම එකක් නෙමෙයි. මෙතනදී එහෙනම් මේ කියන්නේ ගන්නිතුන් නවට්ටති. එහෙම බිඳවලා ගන්නට වටින්නේ නැහැ. එහෙමනම් මොකක්ද ක්‍රමවේදය? ආදීනවං පන වත්තුන් වට්ටති. ආදීනව කියන්ට වටිනවා තයා නහායිතුන් ආගතේන ගෝත මක්ඛනං විය කතං දුස්සීලං නිස්සාය විහරන්තේනාති. ඒ කියන්නේ මොකක්ද? නහායිතුන් ආගතේන මේ නාල පිරිසිදු වෙන්න පැමිණි තැනැත්තෙකු විසින් හරියට ගූත මක්ඛනං විය. මේ අසුචි අරගෙන ඇඟේ ගා ගන්නවා වගේ වැඩක් තමයි කතං දුස්සීලං නිස්සාය මේ දුස්සීල වැඩ සිදු කළා වූ පුද්ගලයෙකු ඇසුරු කරගෙන විහරන්තේන තයා කතං මේ ඒ විදිහට වැඩ වාසය කරන්නා වූ නුඹ විසින් ඔය සිද්ධ කරන්නේ හරියට අර නාල පිරිසිදු වෙන්න අපේක්ෂාවෙන් ආපු කෙනෙක් අසුචි අරගෙන ඇඟේ ගා ගන්නවා වගේ නුඹත් මොකද කරන්නේ කෙලෙස් නිවා ගන්නට කියලා මේ ශාසනයට ඇවිල්ලා මේ වගේ දුස්සීල භික්ෂුවක ඇසුරු කරනවා. ඉතින් අන්න ඒ විදිහට මේ ආදීනව කියනවා. හැබැයි පොළඹා ගැනීම නැහැ. ධාර්මිකව අර්ථය අනර්ථය පෙන්නනවා. සචේසෝ සයමේව ජානිත්වා උපජ්ජං වා නිස්සායවා නිස්සයං වා යාචති ධාතුන් වට්ටති. කියනවා යම් හේකින් මේ පුද්ගලයා සයමේව ජානිත්වා තමන්ම දැනගෙන උපජ්ජං වා නිස්සයං වා යාචති. ඒ කියන්නේ උපාධ්‍යාන වාසයේ වෙත නමක වෙත එළඹිලා උපාධ්‍යාය ග්‍රහණය හෝ වේවා එහෙම නැත්නම් නිශ්‍රයාචාර්යන් වහන්සේ නමක වෙත එළඹිලා ආචාර්ය ග්‍රහණය හෝ වේවා ඉල්ලා සිටිනවද ධාතුන් වට්ටති. එතකොට එතනදී යම් පෙළවීමක් සිද්ධ කළාද? නැහැ. තමන්ගේම කැමැත්තෙන් ඇවිල්ලා තමයි ඒ උපාධ්‍යාය ග්‍රහණයක් ආචාර්ය ග්‍රහණයක් සිද්ධ කරන්නේ. ඒ වගේ තැනකදී ප්‍රශ්නයක් නැහැ. පෙළඹීමක් නැහැ. ආදීනවං පන වත්තුන් වට්ටති කියන තැනදිත් ටීකාවේ කියනවා විශේෂයෙන්ම ඒ ආදීනව කීම න පරිසලෝලතාය. මේ ආදීනව කියපුවාම මෙයාලා ඒවි කියන අදහසින් ආදීනව කීමක් නෙවෙයි මේ අදහස් කරන්නේ. ශාසනගාර වේනච පරානුද්යතාය. ඒ කියන්නේ ශාසනික ගෞරවය මුල් කරගෙන තමයි මේ ආදීනව පෙන්වන්නේ සහ එයාලපත් වෙලා තියෙන මේ අර මිසදිටු මාර්ගයෙන් ගලවා ගැනීම. ඊයයි සම්බන්ධව හටගත්තු කරුණාව. ඔන්නෝක මුල් කරගෙන වත්තුන් වට්ටති මේ ආදීනව කියන්ට වටිනවා. එහෙම නැතුව අර පරිසලෝලතාවෙන් කීම කිසිසේත්ම බුදුරණන් වහන්සේ මෙතන අනුදැන වදාරන්නේ නැහැ. ඊළඟට කණ්ඨක සාමණේර සිද්ධියේදී අපිට කියවන අනුජානාමි භික්ඛවේ දසහංගේහි සමන්නාගතං සාමණේරං නාසේතුං මහණෙනි මේ අංග 10කින් සමන්නාගත සාමණේර හිමිනම නසන්ට කියලා. එත්ත මෙතනදී කණ්ඨක සික්ඛාපද වන්නනායන් උත්තාසු තීසු නාසනාසු ලිංගනාසනාව අධිප්පේතා. අපිට කණ්ඨක ශික්ෂාපදේ එනවා. ඒ කණ්ඨක ශික්ෂාපදයේදී තීසු නාසනාසු ඒ විදිහට අර වැරදි කරන මේ සාමණේර නමක තුන් විධාකාරයේ නාසනයන්ගෙන් නසන්ට කියලා. ඒ අතුරින් දණ්ඩ කම්ම කිරීමක් හුදෙක් දඬුවමක් දීම මාත්‍රයක් නෙමෙයි මෙතනදී අදහස් කරන්නේ. එහෙනම් මොකක්ද අදහස් කරන්නේ? ලිංගනාසනාව අධිප්පේතා. මේ අදහස් කරේ ඒ සාමණේර හිමිනම ලිංගයම නසන්ට කියලා. භික්ෂුවකට ලිංගය මොකක්ද? චීවරය නේද? ඒක නිසා ඒ ලිංගනාසනේ නසනවා කියලා කියන්නේ ඒ වැරද්ද කරපු කෙනා මේ දස අංගයන්ගෙන් යම් අංගයකින් සමන්නාගත හිමිනමව සිවුරු හරවන්ට කියලා. තස්මා එබැවින් යෝ පානාතිපාතාදීසු ඒකම්පි කම්මං කරෝති. එහෙනම් යම් කෙනෙක් යම් සාමණේර නමක් දැන ඒ විදිහට ප්‍රාණඝාතය ආදී 10 අතුරින් ඒකම්පි කම්මං කරෝති. එකදු දෙයක් සිද්ධ කරයිද සෝ ඒ පුද්ගලයා ලිංගනාසනාය නාසය තබ්බෝ. නේද? එහෙනම් ඒ උපාධ්‍යයන් වහන්සේ හෝ නැත්නම් ඒ වග කියන කෙනා දැනගත්තොත් මොකද කරන්න ඕන? ලිංගනාසනෙන් නසන්ට කියලා කියනවා. හරි. මේ විදිහට ප්‍රාණඝාත ආදීන් අතුරින් එකක් හරි සිද්ධ කරනවාද ලිංගනාසනාවෙන් නසන්ට කියලා. යතාජ භික්ඛූණං පානාතිපාතාදීසු නානා ආපත්තිය හොಂತಿ. යම් විදිහකට මේ භික්ෂුන් ඒ කියන්නේ උපසම්පදා භික්ෂුවකට නම් ඔය ප්‍රාණඝාත ආදී තැන්වලදී නානා ආපත්තිය හොಂತಿ. දැන් අපි ප්‍රාණඝාතයම ගමු. ඒක මිනිස්සුයෙකුණොත් මොකද වෙන්නේ? පරාජිකා. ඊළඟට
ඒක අමනුෂ්‍යක වුණොත් එහෙම ඒක තුල්ලච්ඡය වාරයකට යනවා. ඒ විදිහට පරාජිකාවක් තුල්ලච්ඡයක්. යෝපන බික්කු සංචිච්ඡපානං ජීවිතා වෝරෝපෙය්‍ය පාචිත්තිය. නේද? ඒ විදිහට තිරිසන් සත්වයක ඝාතනය තුල පචිතිය ආපත්‍යක් සිද්ධ වෙනවා. ඉතින් ප්‍රයත්න කිරීම තුල දුෂ්කර සිද්ධ වෙනවා. සම්පජාන මුසාවාදේ පාචිත්තියන් එනවා. උත්තරී මනුෂ්‍ය ධර්ම දන බොරු කීවොත් පාරාජ. අන්න ඒකයි කියවේ උපසම්පන්න භික්ෂුවකට ප්‍රාණඝාත මේ ආදී ශික්ෂාපදයන්හි එකම ආපත්‍ය නෙමෙයි විවිධ ආපත්තීන්ට ලක්වන්න පුළුවන් නානා ආපත්‍යු න තතහ සාමනීරාණ. සාමනීර හිමිවරුන්ට එහෙම නැහැ. සාමනීරෝහි සාමනීර හිමි නම කුන්ත කිපිල්ලිකම්පි මාරෙත්වා. ඒ කියන්නේ කුන්ත කිපිල්ලික කියන්නේ කාටද? කුන්තහ කියන්නේ කිපිල්ලක කියන්නේ තර අපි කියන කුරා කුහුඹියක් කියලා. මේ ඊතා කුඩා කුහුඹියකු මුදු මාරෙත්වා ඝාතනය කරලා මංගුරණ්ඩකම් බින්දිත්වා. මංගුරණ්ඩක කියලා කියන්නේ මොකක්ද? ඔව් මේ මකුලුවෙකුගේ බිජුවටයක් හරි බිඳිනවද බින්දිත්වා නාසයේ තබ්බතන් ඒව පාපුනාති. ඒ සාමණේර හිමි නම නැසිය යුතු භාවයට පත් වෙනවා. ඒ කියන්නේ එයා ඒකාන්තයෙන්ම ප්‍රාණඝාතය සිද්ධ කරනවා. සාමණේර පරාජිකාවට ලක් වෙනවා. ඒක නිසා ලිංගනාසනාවෙන් නැසිය යුත්තක වකට පත් වෙනවා. තාවදේවස සරණ ගමනානිච උපජ්ජායක් ගහනංච සේනාසනක් ගාහොච පටිපස්සම්භති. සංඝලාභං න ලබති. ලිංග මත්තං ඒ වේකං අවසිට්ටං හෝති. ඔන්න ඕකයි බරපතලකම. එයා ඒ සාමණේර හිමි නම දැන අර ශික්ෂාව කඩනවා. එහෙම නැත්නම් බුදුරණවහන්සේ බුද්ධස්සවන්නං භාසිතී ධම්මස්සවන්නං භාසිතී ඒ කාරණා පහෙන් හරි එකකට ලක් වෙනවද? තාව දේවස්ස ඒ ඇසිල්ලෙදිම ඒ වැරද්ද කරන ඇසිල්ලෙදිම සරණාගමනානිච තුන් සරණාගමනෙන් පැවිදි සිද්ධ වෙන්නේ නේද? අන්නේ සරණාගමනයත් බිඳිලා යනවා. උපජ්ජායක් ගහනංච උපාධ්‍යාය ග්‍රහණය අරගෙන තියනවද? උපාධ්‍යාය ග්‍රහණයත් බිඳෙනවා. සේනාසනක් ගාහෝ තමාට අර භික්ෂුවක විදියට යම් සෙනසුනක් ලැබිලා තියනවද? ඒකත් පටිපස්සම්භති. ඒකත් සංසිඳලා යනවා නේද? සංඝලාභං න ලබති. එනිසා පොදුවේ අර මේ සෙනසුනේ වැඩවසන ස්වාමීන් වහන්සේලා සංඝයා වහන්සේලාට කියලා යම් සංඝලාභයක් ලැබෙනවද? ඒවා ඉවත් මෙයාට හිමි නැහැ. ඇයි හේතුව? ලිංග මත්තන් ඒකන් අවසිට්ටන් හොති. මෙයාට ඉතුරු වෙලා තියෙන එකම එක දෙයයි අර ලිංග මාත්‍රය විතරයි. පැවිදි ලිංග මාත්‍රය විතරයි. බාහිරින් දැක්කම මේ ඉන්නේ ශ්‍රමණියකෝ කියලා හඳුනා ගන්නට චීවරය දරාගෙන ඉන්නවා. ඔච්චරයි ඉතුරු වෙන්නේ. වෙන කිසිවක්ම නැහැ. ඉතින් ඒක නිසා අර ඒ විදිහට ආපත්‍යයකට ලක් වුණාම නැත්නම් ඒ පළවෙනි ශික්ෂාපද පහෙන් එකක් බිඳුනහම ඒ ඇසිල්ලෙදිම මෙයාගේ මේ සියලුම සරණාගමනේ එහෙම් පිටින්ම පැවිදි සීලේ නැතුව යනවා. අර ඉන්න සෙනසුනත් නැතුව යනවා කියපුවාම දෙල්ලන්නේ නැහැ. සෝචේ ආකින්න දෝෂෝව හෝති ආයතින් සංවරේ න තිට්ඨති නික්කඩ්ඨිතබ්බෝ. ඉතින් කියනවා යම් හේකින් සෝ හෙතෙම කියලා කියන්නේ ඔය කියන වැරදි කරන සාමණේර හිමි නම සචේ ආකින්න දෝෂෝ ඒව හෝති. යම් හේකින් මේ ගැවසී ගත්තා වූ නිතර ඔය කියන වැරදි කටයුතු වල සිද්ධ කරනවා නම් ආයතින් සංවරේ න තිට්ඨති. කොච්චර කීවත් මතුවට සංවරේ පිහිටන්නේ නැතිනම් මොකද කරන්න කියන්නේ? නික්කඩ්ඨිතබ්බෝ. ඉවත් කළ යුතු වෙනවා. නේද? සේනාසනෙන්ම ඉවත් කළ යුතු වෙනවා කියලා කියනවා. නික්කඩ්ඨිතබ්බෝ. හැබැයි කියනවා අත සහසා විරජ්ජිත්වා දුට්ඨුමයා කතං ඉති පුන සංවරේ ඨාතු කාමෝ හෝති. ඔන්න ඔය අවස්ථාව. සහසා විරජ්ජිත්වා මෙයාට ඒ කියන්නේ අර හදිසියේ යම් වැරදීමක් සිද්ධ වෙලා දුට්ඨුමයා කතං ඉති පුන සංවරේට හතකාම. මා විසින් මේක නොමනා වූ දෙයක් නේ සිද්ධ කළේ. මේක හොඳ නැහැනේ ඇත්තට සිද්ධ කරන්න. එහෙනම් මං මෙතනින් ඉස්සරහට මේ දේ සිද්ධ කරන්නේ නැහැ. ඉති මේ විදිහට පුන සංවරේට හතකාමෝ හොති යම් විදිහකට නැවත මේ සංවරේ පිහිටන්ට කැමැත්තෙක් වෙනවා නම් අර කියන ශික්ෂාපද නොබිදින්ට තමාගේ හිත තුළ දැඩිසේ උපදවගත්තු ලැජ්ජී භාවයක් පිහිටවනවා නම් එතනදි කියනවා ලිංග නාසන කිච්ඡං නත්තේ. ලිංග නාසනාව එතනදි කරන්න එපා කියලා.
කියන්නේ අර සිවුරු අරවලා ආයෙ වතාවක් මහාන කිරීම. ඒ ශීර්ෂයෙන් කරන්න එපා කියලා. මොකද නැවත වතාවක් සංවරය පිහිටනවා කියලා එයා තුළම ඒ සාමණේර හිමිනම තුළම ලැජ්ජී භාවය හට අරගෙන තියෙනවා. එහෙනම් එතනදී මොකද කරන්න ඕන? කියනවා යතහා නිවත්ත පාරුතස්සේව සරණානි දාතබ්බානි. ඉතින් ඒ පොරවගෙන ඉන්න චීවරෙන් ඒ විදිහටම යතා නිවත්ත පාරුතස්ස. ඒ හැඳගෙන අඳනයක් ඉන්නවද? පොරවගෙන චීවරයක් තියනවද? ඒ ස්වરૂපයෙන්ම ඔහුට සරණානි දාතබ්බානි. සරණාගමනය දෙන්න කියලා. උපජ්ජායෝ දාතබ්බෝ. අර විදිහට උපාධ්‍යාග්‍රහණයත් ලබා දෙන්න කියලා. සික්ඛාපදානි පන සරණ ගමනේ නේව ඉජ්ජන්ති. ඉතින් අමුතුවෙන් දැන් බුදුරණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? අනුජානාම් භික්කවේ තීහි සරණාගමනේහි පබ්බාජේතුම්. මේ තුන් සරණාගමනයන්ගෙන් පැවිද්ද අනුදැන වදාරානේ. ඒකයි ඔය කියන්නේ සික්ඛාපදානි පන සරණ ගමනේ නේව ඉජ්ජන්ති. එහෙනම් ඒ සාමණේර හිමිනමට වෙනම ශික්ෂාපද සමාදන් නොකරුවා වුණාට ඒ ශික්ෂාපද සරණ ගමනේ නේව ඉජ්ජන්ති. අර තුන් සරණේ සමාදන් වීමෙන්ම ඔය ශික්ෂාපද ටිකක් සමාදන් වීම වෙනවා. මොකද සාමණේර නමට ශික්ෂාවන් විදිහට මොනවද දේශනා කළේ? අර ශික්ෂා 10නේ. හැබැයි කියනවා සාමණේරාණං හි සරණ ගමනං භික්ඛුණං උපසම්පද කම්ම වාචා සදිසං. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට නැත්නම් උපසම්පදා කරන අවස්ථාවේදී මේ උපසම්පදා කර්ම වාක්‍යයකින් මේ උපසම්පදාව සිද්ධ වන්නේ. නේද? එහෙනම් ඒ කර්ම වාක්‍ය මුල් කරගෙන තමයි අනිත් පැත්තෙන් උපසම්පදාව පිහිටන්නේ. ඒ වගේ තමයි සාමණේර හිමිවරුන් සම්බන්ධවත් එයාලගේ සාමණේර කම පිහිටන්නේ නැත්නම් ඒ පැවිද්ද කියන එක පිහිටන්නේ මොකකින්ද? මෙන්න මේ සරණ ගමනේ. තස්මා එබැවින් භික්ඛූණං විය චතුපාරිශුද්ධි සීලං ඉමිනාපි දස සීලානි සමාදින්නානි ඒව හොಂತಿ. ඉතින් අර උපසම්පදා කර්ම වාක්‍යයෙන් උපසම්පදාව පිහිටියහම අපි මේකේ තියෙන සේරම ශික්ෂාපද ඊට පස්සේ සමාදන් කරන සීමාවදී. උදෙක් අර උපසම්පදා කර්ම වාක්‍ය පමණයි. හැබැයි ඒ කර්ම වාක්‍යයෙන් උපසම්පදා වීම ශීර්ෂයෙන් ඉන්පස්සේ භාග්‍යතුන් වහන්සේ යම්තාක් ශික්ෂා දේශනා කරලා තියෙනවද? ওই චතුපාරිශුද්ධි සීලයක ශීර්ෂයෙන් හැම එකකටම එකඟයි. ඒ වගේම කියනවා මෙයින්ද ඉමිනාපි මෙයින්ද ඒ කියන්නේ මේ කියන සරණාගමනේන්ද දස සීලානි සමාදින්නානි ඒව හොಂತಿ. අමුතුවෙන් සමාදන් නොකරුවත් අර සරණාගමනයෙන්ම සාමණේර හිමිනම ශික්ෂා ටිකක් සමාදන් වුණා වගටමපත් වෙනවා. හැබැයි කියනවා ඒවං සන්තේපි කාරණේ මෙහෙම වුණත් මේ විදියට ඇතිකල්හි මුදු දල්හි කරණත්තහං මේක ටිකක් දැඩි කරන්ට ආයතින් සංවරයේ පතිට්ඨාපනත්තහං ආය මත්තට මේ විදිය වැරදි නොකරනවා කියලා සංවරයේ පිහිටුවන්ට උණ දාතබ්බානේ අර ශික්ෂාපද ටිකත් ආයේ දෙන්න කියනවා ආයේ ශික්ෂා ටික ශික්ෂාපද 10 සමාදන් කරවන්ට කියලා. සචේ පුරිමිකාය පුන සරණානි ගහිතානි පච්චහිමිකාය වස්සාවාසිකං ලබ්භති ලච්ඡති. කියනවා යම් හේකින් පුරිමිකාය පෙරවස් එළඹීමේදී සචේ පුරිමිකාය පුන සරණානි ගහිතානි යම් විදියකින් ඒ අර පෙරවස් අවස්ථාවේදී මේ සාමණේර හිමිනම සරණාගමනය ලබා ගත්තා නම් හිම පච්චිමිකාය වස්සාවාසිකං ලච්ඡති. එයාට ඕනනම් පසුවස් සමාදන් වන්නට පුළුවන් කියලා. සතේ පච්චිමිකාය ගහිතානි යම් හේකින් මෙයා අර පසුවස සමාදන් වෙන ඒ කියන්නේ පසුවස දවසේදී ඒ විදිහට සරණාගමනය ලබා ගත්තා නම් එම එබඳු තැනකදී කියනවා සංඝේන අපලෝකෙත්වා ලාභෝ දාතබ්බෝ. සංඝයාන් වහන්සේට මේ අපලෝකනයක් සිද්ධ කරලා අර ලැබෙන සංඝික ලාභය මේ හිමිනමටත් ලබා දෙන්න කියලා. කාරණය අපිට ටීකාචාර්යන් වහන්සේ විග්‍රහ කරනවා. හරි. ඒ කියන්නේ දැන් අපිට කලින් කතාවක් කියවනේ නේද? සේනාසනක් ගාහෝච පටිප්පස්සම්පති කියලා. අර විදිහට වැරදක් සිද්ධ කරනවා නම් එහෙම. මෙතනින් කියනවා ඉමිනා වස්සච්ඡේදං දස්සේති. මේකෙන් අදහස් කරන්නේ ඒ සාමණේර හිමිනමගේ ඒ වස් සමාදන් වීමත් බිඳලා යනවා කියලා. ඒක නිසා අනිවාර්යෙන් සාමණේර හිමිනමකුත් වස් කාලේ වස් සමාදන් වන්නට ඕන. ඊළඟට උපසම්පන්නානම්පි පරාජික සමාපත්තියා සරණ ගමනාදී සාමණේර භාවස්ස අපි
විනස්සනතෝ උපසම්පන්න වූ භික්ෂුන් වහන්සේ නමක සම්බන්ධ වුණත් උන්වහන්සේ පරාජිකාපත්‍යයකට පත් වුණාම හරියට මේ සාමණේර හිමි නමට අර මේ වගේ වැරද්දකින් සරණාගමනය බිඳුනහම සේනාසනේ නැතුව යනවනේ. ඉතින් ඒ වගේම තමයි නම් උපසම්පන්න භික්ෂුවක් යම් මේකින් ওই වස් කාලේ අතරතුරේදී පරාජිකාපත්‍යයකට පත් වුණොත් එහෙම උන්වහන්සේට දැන් සීලයක් තියනවද මොකක් හරි? එහෙනම් කියනවා ඒ පරාජිකාවට පත් වුණු ඒ භික්ෂුවටත් උපසම්පන්න භික්ෂුවටත් සේනාසනක් ගාහෝ පටිපස්සම්භති. ඒ සේනාසනේ තවදුරටත් එතනින් එහාට රැඳෙන්න අයිතියක් නැහැ. සංඝ ලාභම්පි තේන ලබಂತಿ. අර සංඝිකව පූජා කරනවද ඒවා පොදුවේ හැමෝටම බෙදලා යන්න ඕනනේ. සේනාසනේ ඉන්න නේද? දැන් අපි අර පඨමෝ භාගෝ තෙහෙරස්ස පාපුනාදී කියලා එහෙම කරන්නේ නැතුව අපි කියමුකෝ දැන් ඉන්නවා 10 දෙනෙක් කියලා. කවුරු හරි ගෙනහලා පූජා කරනවා බුරුසු 10ක්. අර විදිහට මේ වෙනම අපි කර්ම වාක්‍ය කියන්නේ නැතුව 10 දෙනාට එක එක බෙදාගෙන යනවා. ඒ විදිහටත් බෙදලා යනවා. හැබැයි මෙතනදී කියන්නේ එහෙම මෙයාට සංඝලාභය දෙන්න එපා කියලා. හරිද? ඒක නිසා අර සාමණේර හිමි නමකුත් ඒ විදිහට පරාජිකාවටපත් වුණාද? එයාටත් ඒ සංඝලාභය නැහැ. එහෙනම් මේ සේනාසනක් ගාහෝ පටිපස්සම්භති කියන එකෙන් ඔය අතිරේකේ එනවා. ඊළඟට මෙතනදී දැන් කියව පුරිමිකාය පුන සරණානි ගහිතානි. මේ කියන්නේ සරණක් ගහණේන සහ තදහේ වස්ස වස්සූපගමනම්පි දස්සේති. ඒ කියන්නේ දැන් ඔන්න අද දවසේ තමයි මේ ඒ තිසරණේ සමාදන් වන්නේ. හිතන්න දැන් ඔන්න පෙරවස් එළඹෙන දවස උදේ කාලේ සාමණේර හිමිවරුන් සීලයක පිහිටනවා නේද? ඊට පස්සේ හවස් කාලේ මේ විදිහට වස් එළවීම සිද්ධ කරනවා. අන්න ඒක තමයි පුරිමිකාය පුන සරණානි ගහිතානි. පෙරවස් එළඹෙන දවසේදී ඔන්න දැන් සිල් සමාදන් වුණා. එබඳු සාමණේර නමකට මොකක්ද අට කතාවේදී අපිට කිව්වේ? සරණානි ගහිතානි පච්චිමිකාය වස්සාවාසිකං ලජ්ජති. එබ්බන්දු සරණාගමනයේ ගත්තු සාමණේර හිමි නමක් පච්චිමිකාය වස්සාවාසිකං. ඒ කියන්නේ වස්සාවාසික ලාභග්‍රහණ දස්සන මත්තං ඒව ඒතං. වස්සාවාසිකය කියන්නේ මොකේද? වස්සාවාසික සලුව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වස්සාන කාලය තුලදී ඒ වැඩ වාසය කරන භික්ෂුන් වහන්සේලාට පාවිච්චි කරන්නට චීවරයක් ගන්නවා. අන්නේ චීවරය වස්සාවාසික චීවරය. එහෙනම් ඒ විදිහට වස්සාවාසිකන්ති වස්සාවාසික ලාභග්‍රහණ දස්සන මත්තං ඒව ඒතං. එහෙනම් පච්චිමකයේදී ඒ වස්සාවාසිකය ලබන්ට සුදුසුයි කියලා මේ කියන්නේ ඒ වස්සාවාසික චීවරය මේ සාමණේර හිමි නමට වුණත් ලැබෙනවා. ඒ කොහොම කෙනෙකුටද? අර පෙරවස් වශයෙන් ඒ සේනාසනේ ඉන්න මොකද ගිහිය ඇවිල්ලා පූජා කරන්නේ මේ සේනාසනේ වැඩ සිටිය සියලුම භික්ෂුන් වහන්සේලා කියලානේ. වස්සික සාටිකය කියලා කියන්නේ වස්සානස චතුමාසත්තාය. ඒ වස්සාන ඍතුවේ පාවිච්චි කරන්නට ලැබෙන එක තමයි වස්සික සාටිකය. මේ කියන්නේ වස්සා වාසිකේ වස් විසුවා වූ භික්ෂුවට. හරිද? වස් විසුවා අයට ගෙනල්ලා පූජා කරනවාද? අන්නේ සංඝික ලාභය ඔය කියන්නේ. තතෝ පුරේපි පච්චහාපිවා වස්සා වාසිකංච චීවර මාසේසු සංඝේ uppannං කාල චීවරංච. ඒ විදිහට චීවර මාසයන්හිදී සංඝයාට ඔන්න ලැබෙනවා චීවර. ඉතින් අන්න ඒවත් පුරිමිකාය උපගන්්වා අවිපන්න සීලෝ සාමණේරෝ ලබ්ධති ඒව. හරි කියන්නේ පුරිමිකාය උපගන්්වා පෙරවස් එළඹිලා අවිපන්න සීලෝ සීලෙ බිඳගත්තේ නැතිනම් සාමණේරෝ අන්නේ සාමණේර නම ලබ්ධති ඒව. ඒ සංඝික ලාභය ඒ සාමණේර හිමිනමත් ලබන්න සුදුසුයි. ඊට පස්සේ අට කතාව මොකක්ද කිව්වෙත් එක්කලම ඊළඟ පාඩේ සචේ පච්චිමිකාය ගහිතානි සංඝේන අපලෝකෙත්වා ලාභෝ දාතම්බෝ. අර විදිහට පෙරවස් එළඹුණේ නැහැ. පසුවස් එළඹීමකුයි සිද්ධ වෙන්නේ. ඒ බඳු අවස්ථාවකදී කියනවා ටීකාව කියනවා සචේ පච්චිමිකාය ගහිතානීති පච්චිමිකාය වස්සූපගමනංච චින්න වස්සතංච දස්සේති. යම් හේකින් පළවෙනි කාරණය මෙයා පෙරවස් නෙමෙයි එළඹෙන්නේ පසුවස්. දෙවෙනි කාරණේ තමයි පෙරවස් එළඹෙනවා
අතරමඟදී ආවස් කඩා ගන්නවා. මෙතන වස් කඩා ගන්නවා කියන්නේ මොකද්ද? සාමණේර නමක් විශේෂයෙන්ම. අන්න අර සීල ශික්ෂාවක් බිඳ ගන්න. ඒකෙන් සාමුලින් මෙයාගේ බිඳලම යනවා. ඉතින් ඒක තමයි මේ පච්චිමිකාය ගහිතානී කියලා කියන්නේ. හිතන්න දැන් පෙර වසයි පසු වසයි අතර කාලේ තමයි සීලය බිඳගන්නේ. නැවත වතාවක් සීලය පිහිටලා එයා පසු වශයෙන් පිහිටනවා. ඒ බඳු අවස්ථාවකදී කියනවා සංඝේන අපලෝකෙත්වා ලාභෝ දාතබ්බෝ. ඉතින් අර ටීකාවේ කියනවා තස්සහි කාල චීවරේ භාගෝ න පාපුනාති. තස්මා අපලෝකෙත්වා ලාභෝ දාතබ්බෝ. ඉතින් උන්වහන්සේට නැත්නම් ඒ සාමණේර හිමි නමට අර වස් අවසානයේදී ලැබෙන මහා පවාරණයෙන් පවාරණය කරපු භික්ෂුන් වහන්සේලාට ලැබෙන සංඝික ලාභය ඉන්න මේ සේනාසනේ කියලා අර සාමණේර නමට අයිතිද? උන්වහන්සේට අයිති වෙන්නේ නැහැ කියනවා. මොකද එයා පසුවස් වල ඉන්නේ. නේද? පසුවස් වල ඉන්නේ. හැබැයි ඉතින් එක සේනාසනේ ඉන්නේ. නොදී පුළුවන්ද? ඒක නිසා කියනවා අපලෝකෙත්වා ලාභෝ දාතබ්බෝ. නේද? සංඝයා වහන්සේට අපලෝකනයක් කරලා උන්වහන්සේටත් දෙන්න කියලා. දැන් මේ කාරණා ටික මතක තියාගන්න. ඊළඟට කියනවා අදින්නා දානේ ඔය දැන් කියේ නැත්නම් ඔතනදී මුල් කරගෙන ආවේ ප්‍රාණඝාතේ. ඊට පස්සේ කියනවා අදින්නා දාන අවස්ථාවේදී. අදින්නා දානේ තින සලාක මත්තේනාපි වත් උනා. දැන් උපසම්පන්න භික්ෂුවකට නම් අදින්නා දාන පරාජිකාවට පත්වන්න පහෝනා තැන මොකක්ද? ඔව්. ඒ විදිහට ඔව් පාදයක් වටිනා භාණ්ඩයක් වන්ට ඕනේ. නමුත් සාමණේර හිමි නමට එහෙම එකක් තියෙනවද? තින සලාක මත්තේන අපි යම් කෙනෙකුගේ අයිතියේ තිබෙන්නා වූ තනකොළ ගහක ප්‍රමාණයක් වන්ට පුළුවන්. ඒ බඳු වස්තුවකිනුත් සාමණේර හිමි නම අදින්නා දාන පරාජිකාවට ලක් වෙනවා. අබ්‍රහ්මචර්යාවේදී තීසු මග්ගේසු යත්ථ කත්තච විප්පටිපත්තිය මේ තුන ධර්ම සේවනයේ විදිහට තුන් මාර්ගයන් අතරින් යම් එකක් ඒ විදිහට නොමනාසේ පිළිපැදීමෙන් මුසාවාදයේහි අස්සාධිප්පායතායපි මුසා භනිතේ අස්සමනෝ හෝති නාසේ තබ්බතං ආපජ්ජති. ඉතින් සිනහවක් නැත්නම් අර විහිළුවට කියලා අපි කියන්නේ බොරු කියන මොකටද විහිළුවට. ඉතින් ඒ බඳු කාරණයකට හරි වේවා විහිළුවට හරි බොරුවක් කියනවාද මුසා භනිත ඒ විදිහට බොරු කියපුවාම අස්සමනෝ හෝති ඒ කරුණින් සාමණේර හිමි නම අශ්‍රමණයෙක් වෙනවා. සිල් බිඳගත්තු කෙනෙක් වෙනවා. හැබැයි උපසම්පන්න භික්ෂුවට හැමෙනවද? සම්පජාන මුසාවාදේ පාචිත්‍ය. මෙතනදී පරාජිකාම වෙනවා සාමණේර හිමි නම. ඒ නිසා කියනවා නාසේ තබ්බතං ආපජ්ජති. මේ සාමණේර හිමි නම නැසී යුත්තකු අගටපත් වෙනවා. මජ්ජපානේ පන භික්ඛුනෝ අජානිත්වාපි බීජතෝ පට්ඨාය මජ්ජම් පිවන්තස්ස පාචිත්‍යං. ඒ විදිහට මධ්‍යපානෙහි මද්ද්‍රව්‍ය ආදිය පාවිච්චි කරනවා නම් ඒ බඳු තැනකදී කියනවා භික්ඛුනෝ උපසම්පන්න භික්ෂුවකට නම් අජානිත්වාපි බීජතෝ පට්ඨාය මජ්ජම් පිවන්තස්ස පාචිත්‍යං. නොදැන වෙන්න පුළුවන්. දැනගෙන බීවොත් කොහොමත් පචිති. හැබැයි ඒක අජානිත්වා අපි නොදැනමුත් නොදැගෙන හරි බීජතෝ පට්ඨාය මේ අර බෝතලේ තියෙන ටිකක් නෙමෙයි. එහෙනම් බීජතෝ පට්ඨාය. ඒ කියන්නේ අර මේ මද්ද්‍රව්‍ය ටික හදන්ට සකස් කරන්නට එක එක දේවල් එකාසු කරනවානේ. නේද? ඒ කියන බීජතෝ පට්ඨායාති යතහ උත්තානං පිට්ඨාදීනං මජ්ජත්තාය භාජනේ පක්ඛිත්ත කාලතෝ පට්ඨාය. ඔකට අර පිටි ඊළඟට එක එක යුෂ වර්ග පළතුරු යුෂ වර්ග මෙව එක්කාසු කරලා හදනවානේ. ඉතින් අන්න ඒ දැමූ මොහොතේ පටන් තාම අර වගේ මේ මත්වේ එකටපත් වෙලා නැහැ. හැබැයි අර බීජතෝ පට්ඨහයි. ඒ මුල ඉඳන්ම මේක බොන්නා වූ භික්ෂුවට පාචිතියන් පචිතිමයි. සාමණේර හිමි නම සාමණේරෝ හැබැයි සාමණේර හිමි නමට ජානිත්වා මතක තියාගන්න මේ ශික්ෂාපද ටිකම සාමණේර හිමි නමට ජානිත්වා දැනදැනම මේක සිද්ධ වෙන්න ඕන. නිසා දැනගෙනම පිවන්තෝ ඒ විදිහට රහමෙර බොනවද සීල බෙහෙදං ආපජ්ජති පරාජිකාවට පත් වෙනවා සාමණේර පරිජයට පත් වෙනවා න අජානිත්වා. එහෙම නැතුව නොදැන හැම නෙමෙයි. නොදැන බොනවා නේද? නොදැන ඒ විදිහට මත්පැන් පානයක් සිද්ධ කරනවා. බෝතලයක මොන හරි තියෙනවා අපි කියමුකෝ ඒ විදිහට වතුර වීදුරුවක් වගේ කියලා. ඉතින් සමහර විට අර වගේ මත්වන දෙයක් තමයි ඒකේ තියෙන්නේ. එතකොට ඉතින් එහෙම පරාජිකාවට ලක්වන්නේ නැහැ. මොකද එතනදී අර සිද්ධ කරන අවස්ථාවේදී ව්‍යතික්‍රමන අදහසක් නැහැනේ. ඒකයි.
යානි පනස් ඉතරානි පංච සික්ඛාපදානි. එහෙනම් ඉතිරි ශික්ෂාපද පහ. ඒ කියන්නේ විකාල භෝජන, නච්චකීත වාදිත ආදිය, ඊට පස්සේ මාලාගන්ධ විලේපන, ඊළඟට උච්චාසයන මහාසයන, ඔව් ජාතරෝප රජත. ඔතන ශික්ෂාපද පහක් තියෙනවා. අන්නේ ශික්ෂාපද පහ තමයි කියන්නේ ඉතරානි පංච සික්ඛාපදානි තේසු භින්නේසු න නාසේතබ්බෝ. ඒවා සාමණේර හිමිනමක විසින් බිඳුණු කල්හි න නාසේතබ්බෝ. ඒ අවස්ථාවේදී නසන්ට එපා කියනවා. ඒ කියන්නේ ලිංගනාසනේ නසන්ට එපා කියනවා. දණ්ඩ කම්මං කාතබ්බා. ඉතින් ඒ හිමිනමගේ අර වැඩිම කැමැත්තෙන් ශාසනික වෘද්ධිය කැමැත්තෙන් දඬුවමක් ලබා දෙන්න කියලා. සික්ඛාපදේ පන පුන දින්නේපි අදින්නේපි වට්ටති. ඉතින් ශික්ෂාපදයන් නැවත ලබා දුන්නත් කමක් නැහැ කියනවා. ලබා නොදුන්නත් කමක් නැහැ කියනවා. හැබැයි දණ්ඩ කම්මේන පන පීලෙත්වා ආයතින් සංවරයට තපනත්හාය දාතබ්බං ඒව. අර විදිහට නොදුන්නත් කමක් නැහැ කියනවා. ඒ වුණාට අර මේ ශාසනික හිතයිශී භාවයෙන් දඬුවමක් ලබා දීලා දණ්ඩ කම්මේන පීලෙත්වා ඒ දඬුවමකින් මේ සාමණේර හිමිනම පෙළලා එයාට ඒක ඒත්තු ගන්වලා ආයතින් සංවරයට තපනත්හාය නැවත වතාවක් සංවරයේ මෙයා පිහිටුවන්ට දාතබ්බං ඒව. මේ ශික්ෂාවත් ලබා දෙන්නමයි කියලා කියනවා. සාමණේරාණං මජ්ජපානං සචිත්තකං පරාජික වත්තු අයං විශේෂෝ. ඉතින් මෙතනදී විශේෂත්වය තමයි සාමණේර හිමිවරුන්ගේ මද්යපානය කියන එක නැත්නම් මේ ශික්ෂා විදීමට ශීර්ෂ වන්නේ සචිත්තක අවස්ථාව. අචිත්තක නෙමෙයි. නම උපසම්පන්න භික්ෂුවට ඒක අදාළත්වයක් නැහැ. මජ්ජපානං සචිත්තකං පරාජික වත්තු. නාසනාවන් සංවාසනාසනා, ලිංගනාසනා, දණ්ඩ කම්ම නාසන. සංවාස, ලිංග, දණ්ඩ